හෙලෝ ඉතින් කොහොමද ඔයාලට අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයකට උත්තර. ඒ කියන්නේ ඔයාලා හැමෝම මගෙන් අහනවා මෙච්චර ලස්සනට මල් පිපෙන්න, මෙච්චර ලස්සනට පැල හැදෙන්න ඔයා මොනවද පාවිච්චි කරන පෝර කියලා. ඉතින් ඔයාලා මේ දකින මනි ප්ලාන්ට් එක මේකට මම ඇත්තටම පෝර විදිහට දාන්නේ කෙසෙල් එලි. ඒ කියන්නේ අපේ ගෙදර අයින් කරන කෙසෙල් එලි මම නිකම්ම මේ පෝච්චියට දානවා. ඊට අමතරව ඉතින් ගාඩන් එකේ අර කපලා ඉතුරු වෙන තනකොළ මම උඩින් පෝච්චියට දානවා. ඔයාලා දන්නවනේ ඉතින් මගේ ගාඩන් එකට ගම් වතුරට යට වුණාට පස්සේ අලුතින්ම හදන්න පටන් ගත්තේ ජනවාරි ඉඳන්. ඒ වෙලාවේ මං අලුතින්ම ගත්තේ ඔස්මෝකෝට් පැකට් එකයි නිල් කැට ග්‍රෑම් 250යි දම් කැට ග්‍රෑම් 250යි කොම්පෝස්ට් කිලෝ 20 කවරයයි තමයි. ඊට අමතරව ඉතින් මම පෝර විදියට ගොඩක්ම පාවිච්චි කරන්නේ කෙසෙල් එලි. ඊට අමතරව ගාඩන් එකේ කපන තනකොළ කෑලි. ඊට අමතරව ඉතින් ඔයාලා උයනකොට අයින් කරන එළවලු පොතු, බිත්තර කටු, කොළ වර්ග ඒ ඔක්කොම එකතු කරලා මම මේ පෝච්චි වලට තමයි එකතු කරගන්නේ. ඔයාලා බිත්තර කටු එකතු කරගද්දි නම් බිත්තර කටු හොඳට වේලලා ඒවා හොඳටම ග්‍රයින්ඩ් කරලා තමයි පෝච්චි වලට එකතු කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් තේ හැන්දකින් එකක් වගේ පෝච්චියකට දාපුවම හොඳටම ඇති. ඉතින් මේ බලන්නකො මම තවත් කරන වැඩක්. මේ ගස්වල වේලෙන කොළ ඒවා ඔක්කොම කපලා ආපහු ඒ පෝච්චි වලටම එකතු කරගන්නවා. ඊට අමතරව ඉතින් මම මේ ගාඩන් එකේ එක කොළයක්වත් අහක දාන්නේ නැහැ. ඒවා ඔක්කොම එකතු කරගන්නේ මේ පෝච්චි වලට. ගොඩ දෙනෙක් ඉතින් මල් වවන්න ආසයි. ඒ වුණාට ඉතින් ගොඩක් අය කරන්නේ පැල තවන් වල තියනවා දැකපුවාම ලස්සනට ඒවා ගෙදරට අරගෙන ඇවිල්ලා ඊට පස්සේ හිටවනවා. ඊට පස්සේ ඉතින් ඒකට සාත්තුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දවසකට එක සැරයක්වත් වතුර දාන්න ඕන. එතකොට ගස් ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕන. මොකද සමහර ගස් කුණු වෙනවා, සමහර ඒවට අවුව වැඩි. සමහර ඒවට අවුව ඕනේ නැහැ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා තමයි අපි පැල වර්ග ගන්නකොටත් ගන්න ඕන. ඉතින් ඔයාලා දැන් දකින්න ඇතිනේ මේ පෝච්චි වල ගොඩාක් මම පුරවගෙන තියනවා මේ ගාඩන් එකෙන් කපලා අයින් කරන තනකොළ කෑලි. ඉතින් ඒක ඇත්තටම හැම පෝච්චියකටම හරියන්නේත් නැහැ. ගොඩාක් අවුවේ හැදෙන ගස් වලට මේක එච්චර සාර්ථක නැහැ. ඒත් මේ දවස්වල තියෙන මේ රස්නෙන් නම් බේර ගන්න නම් මට ගොඩාක් මේ තනකොළ කෑලි දාන එක ප්‍රයෝජනවත් වුණා. බලන්නකෝ ඉතින් මේ පෝච්චියත් ඕගොල්ලන් දකින්නේ කෙසෙල් එලි වගේම දිරපු කොළ තමයි ගොඩක් තියෙන්නේ. මගේ ගාඩන් එකට මම රසායනික පොහොර නම් පාවිච්චි කරන්නේ හරීම අඩුවෙන්. අවුරුද්දකට එක සැරයක් වගේ තමයි රසායනික පොහොරක් යදුවොත් යොදන්නේ. මොකද ගොඩාක් ස්ප්‍රේ කරන පොහොර වලට නම් අර සමනැල්ලු වගේ සත්තු එන එක අඩු වෙනවා ගාඩන් එකට. මම නම් ඉතින් ඒ ස්ප්‍රේ කරන K44 කියන පොහොර එක පාවිච්චි කරන්නේ බෝගන් විලා වලට විතරයි. මගේ බෝගන් විලා තියෙන්නේ බැල්කනි එකේ. ඒකට විතරයි මම පාවිච්චි කරන්නේ. බලන්නකො මේ පොපි මල් ගහ ඊටවල තියෙන පෝච්චියෙත් මම උඩින් ඔක්කොම දාගෙන තියෙන්නේ තනකොළ කෑලි. ඊට අමතරව මේ යටින් තියෙනවා දාගෙන කෙසෙල් එලි. ඉතින් ඇත්තටම මෙහිමට තමයි මේ මල් හැදෙන්නේ. මේ බලන්නකො ඉතින් මේ මෙතන ඔක්කොම යට තියෙන්නේ කෙසෙල් එලි. ඉතින් මම එක කෙසෙල් එල්ලක්වත් අහක දාන්නේ නැහැ. මේවට තමයි දාන්නේ ඔක්කොම. ඉතින් හැමෝම කැමති මල් ගහක් හිටවලා ඒ මල් ගහේ මල් ඉක්මනට එනවා දකින්න. ඒ වගේම විසිතුරු පැලයක් හිටවලා ඒක ඉක්මනින් ලස්සනට හැදෙනවා දකින්න. ඒත් ඉතින් අපි පොඩ්ඩක් ඉවසීමෙන් මේවට සාත්තු කරොත් මේ මගේ වගේ ගාඩන් එක ඔයාලටත් ලස්සනට හදාගන්න පුළුවන්.
ඉතින් ඔයාලා මේ දකින මගේ ගාඩන් එක මම හදාගත්තේ ඇත්තටම මාස 3ක් ඇතුළත. ඔයාලා දන්නවනේ ගම් වතුරට අහු වුණාට පස්සේ මගේ ගාඩන් එක ගොඩාක් පාළුවට ගියා. ඉතින් මට ඕන වුණා ඉක්මනටම මගේ ගාඩන් එක හදාගන්න. ඒක නිසා මම ඒකට තෝරගත්තේ ඉක්මනින්ම හැදෙන පැල වර්ග. ඉතින් බලන්නකො මේ කෝලියාස් තැනින් තැන මම ලස්සනට හදාගෙන තියෙනවා. ඇත්තටම මේ කෝලියාස් මම එක වර්ගයෙන් එක පැලේ ගානේ තමයි ගත්තේ. අරගෙන ඊට පස්සේ අතු පැල කරගෙන තමයි මම මේ තැනින් තැන ගොඩාක් පෝච්චිවල හිටවගෙන තියෙන්නේ. ඒ වගේම තමයි පිටෝනියා. ඒවෙන් මම ඇත්තටම ගත්තේ පැල දෙකයි. ඒ පැල දෙකෙන් මම අතු පැල කරගෙන තමයි මේ ගොඩාක් තැන්වල දම් පාටට ඔයාලා දකින පිටෝනියා වර්ගය හදාගෙන තියෙන්නේ. බලන්නකො මේ පිටෝනියා පඳුර ඇතුලේ තියෙන්නෙත් ඔක්කොම තනකොළ කෑලි කෙසෙල් පොතුයි විතරයි. ඉතින් ඇත්තට මේ වගේ මල් ගොඩාක් හැදෙනවා. කිසිම කරදරයකුත් නැහැ. ගොඩාක් මහන්සි වෙන්න ඕනිත් නැහැ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ දේවල් වලින් ලස්සන ගාඩන් එකක් හදාගන්න. ඒ වගේම තමයි බලන්න මෙතන තියෙන මේ රෝස පඳුර. මේ රෝස පඳුර ඇත්තටම ගම් වතුරට අහු වෙලා ඊට පස්සේ මම ආපහු ඒක කපලා කප්පාදු කරලා හදාගත්ත එකක්. මේවට මම ගොඩාක්ම දාන්නේ බිත්තර කටුකුඩු. ඊට අමතරව මේ බලන්න මේ පෝච්චි වල ලූණු පොතු, කෙසෙල් එලි ඒ වගේ දේවල් තමයි ගොඩාක් තියෙන්නේ. ඔයාලා මේ දකින්නේ මගේ කැනාස් පඳුරු ටික. මේ ටිකට ඇත්තටම මම පෝරක් දාන්නෙම නැහැ. මම මේකට දාන එකම දේ තමයි මේකෙන් මේ මල් හැදුනට පස්සේ මේ ගස් ඔක්කොම මම කපලා අයින් කරනවා. ඉතින් ඒ ගස් පොඩි පොඩියට කපලා මම ඒ මුල් වලටම දා ගන්නවා. ඊට අමතරව මම කිසිම පෝරක් මේ කැනාස් පඳුරු ටිකට පාවිච්චි කරලා නැහැ. ඉතුරු වෙන තනකොළ කෑලි දා ගන්නවා. ඊට අමතරව ඉතින් මේවට ඕනි වතුර තමයි. නිතරම තෙතමනේ ඕනි කැනාස් වලට නම්. මේ ඔයාලා දකින්නේ මගේ බැල්කනි එක. මේකේ මම හදලා තියෙන්නේ බෝගන්විලා පඳුරු කීපයක්. ඉතින් මේවට නම් මම රසායනික පෝර පාවිච්චි කරනවා. ඊට අමතරව බිත්තර කටුකුඩු පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ ගාඩන් එකක් ඇත්තටම ඔයාලටත් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. මේකට ඇත්තටම ලොකු මුදලක් වියදම් කරන්න ඕන වෙන්නේ නැහැ. මං හිතනවා ඉතින් මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.